friends, welcome back to my YouTube channel. ඉතින් කාලෙකින් වීඩියෝ එකක් ගෙනා ඉතින් ඇති අලුත් ෆයිටර් කෙනෙක් ගෙනා එලිෆන්ටියා බේටා කෙනෙක්. තා පැටියෙක් මෙයා. මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද අපේ අම්මා ෆෝන් එක කැඩලා තිබ්බේ. මම ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ. කැඩලා තිබ්බේ. ඒක නිසා මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. බේනවා ඇති. මෙයාට මම දාන්න හිතන් ඉන්නේ මගේ කලින් ෆයිටර් මරුණානේ. ඒක නිසා එයා මතක් වෙන්නත් එක්ක බ්ලූ කියලා දානවා. මොකද මෙයා නිල් පාටයිනේ. ලස්සනද? පිරි නේද? මම ලයිට් එකකුත් එකලා නැති. අපේ අලුත් සමාජිකයා. ඔයාලට මෙයාගේ වීඩියෝ දිගටම බලා ගන්න පුළුවන් නේ. නැති. මෙයා එලිෆන්ටිය. එයා නැති වරල් දෙකේ දිග. තව මෙයා පැටියෙක් එකයි මෙයාගේ ටැන්ක්ස් මේ වරල් අඩු පොඩ්ඩක් ටැන්ක් සෙටප් එකක් සුපිරි ඇති කියලා හිතනවා. ලස්සනයිනේ. හරි මෙයා විතර නෙමෙයි මම තව වේල් ටේල් ටයිගර් බාබ්ලත් ගෙනාවා කොළ පාට. එන අපියන් එයාලා දාන්න. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙන මේ ටයිගර් බාබ්ලා ටැන්ක් එක. මේ ඉන්නේ අලුතින් එන ඔය කොළ පාට වේල් ටේල්. අර එන්නේ කිනේ. මේ ඉන්නේ. අර යන්නේ. හොඳයින ෆෝකස් වෙන්න එයාලා පොඩ්ඩක් දඟයි මේ චූටි අයත් ඉන්නවා ඒ නැති ඔයාලට මේ ලොකු අය නම් මම කලින් හිටපු අය අන්න යනවා එයාලා වේල් ටේල් නෙමෙයි වැරදිලාද කොහෙද කඩේ හිටපු එනාට වේල් ටේල් ගෙනෙන්නේ මෙයා කොළ පාට කෙනෙක් අර අනිත් අය වේල් ටේල් ඒ නැති මෙයා වේල් ටේල් ලස්සනයි යා ඒ නැති දැන් මාර ලස්සනයි දැන් කියේ පොඩම් වලින්න තැනත් වෙනස් කරලා ඒ නැති මෙතනනේ කලින් තිබ්බේ දැන් මෙතන තියෙන්නේ මගේ පොකුණේ පැත්තට ගියොත් මේ තියෙන පොකුණ මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් පොන්ඩ් එක අප්ඩේට් වුණා පපල් ගස් ටිකකුත් දැම්මා මල් ගස් ටිකකුත් දැම්මා දැන් ලස්සනයි මේක දුරට ඒ නැති පොල්ලතු ටික පොඩි දුක හිතන කාරණයක් තියෙයි මගේ වයිට් කැට්ෆිෂ් මැරුණා ෆ්‍රෙන්ඩ්ස් ජෝඩුවම මැරුණා දැන් ඉන්නේ කාෆ්ලා 4 දෙනයි කළු පාට කැට්ෆිෂ්ලයි පේ නැති මෙතන දෙන්නම ඉන්න දෙයාලත් ලොකුයි ගොඩක් රිෆ්ලෙක්ෂන් එක පොඩ්ඩක් මෙතනට වැඩි පොඩ්ඩක් එළිය ගණන් ගන්න එපා පොඩ්ඩක් හරි ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි තවත් ඉඩකින් හම්බෙමු good bye